ලුප්ත හෙවත් උඳුගෝවා කෑම. උඳුගෝවා කෑම කියලා කිව්වහම ඔයාලට හැමෝටම අදහසක් එනවා, අදහසක් තියෙනවා. මේක යම්කිසි ක්‍රිමි හානියක් නිසා කෙස් වලට සිදුවන බලපෑමක් කියලා. නමුත් ඇත්තෙන්ම ඒ තුල එහෙම තත්වයක් නැහැ. මෙහි තියෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේම කේශ මූලයන් වලට සිදු කරන හානියක් නිසා කෙස් පොකුරු වශයෙන් ගැලවීම යාම. හෝ පෝෂණ හානියක් නිසාත් මේ සිදුවීම වෙන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳව මානසික ආතතිය ඉහළින්ම බලපානවා. අමතරව කෙස් ඉවත් වී යාම සඳහා ප්‍රධානතම හේතුවක් වෙන්නේ තයිරොක්සින් හෝමෝන අසමතුලිතතාවය, ඇන්ඩ්‍රොජන් හෝමෝන අසමතුලිතතාවය, කාන්තාවන් තුළදී පවතින PCOS තත්ත්වය. පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියලා අපි හඳුන්වන මේ තත්ත්වය. මෙහිදී කෙස් තුනී වී යාමක් කාන්තාවන් තුළ දක්නට ලැබෙනවා. අපිට සිදුවෙනවා රෝගියා පරීක්ෂා කරලා කුමන රෝග තත්ත්වයක් නිසාද මේ කෙස් ඉවත් වීම සිදු වෙන්නේ කියලා සලකා බලන්න. ඉන්පසු අපි චිකිත්සා පද්ධතියක් සූදානම් කරලා ඔහුට පිළිවෙලින් ප්‍රතිකාර කරගෙන යා යුතුයි. ඇත්තෙන්ම මේ ඔබ දකින රෝගියාට තියෙන්නේ පෝෂණ හානියක් නිසා සහ මානසික ආතතිය කියන හේතු දෙකම මූලික වෙලා කෙස් ඉවත් වී යාමක්. එහිදී අපි පෝෂණ හානියක් නම් විටමින්ස් වර්ග ආයුර්වේද ප්‍රතිකාරවලදී අපි ලබා දෙන්නේ නැහැ. නමුත් ඔබ සමබල ආහාර වේලක් ගන්නවා නම් ඔබට කිසිදු ගැටලුවක් නැතුව හරිනම් මේ පෝෂණ ඌනතාවයන් සම්පූර්ණ විය යුතුයි. නමුත් බොහෝ දෙනෙක් අද වෙන විට හොඳ ආහාර වේලක් ලබා ගත්තත් පෝෂණ ඌනතාවයන් තිබෙනවා. ඒකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයෙන් වැඩ නොකිරීම. බොහෝ දෙනෙක්ගේ ගැටලුවක් තමයි යාන්ත්‍රික ජීර්ණයේ මුඛයේ සිදු වුණාට යාන්ත්‍රික ජීර්ණයට අවස්ථාවක් නොදී ආහාර ගිල දමනවා. ආහාර සැපීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම තමයි නිතර කෑපිට කෑම කනවා. එතකොට හරි පාකයට, හරි ජීර්ණයට ආහාරපත් වෙන්නේ නැති නිසා හොඳට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික ඇබ්සෝබ් වෙන්නේ නැහැ. මේ වගේ දේවල් සහ මානසික ආතතිය කියන හේතු බලපානවා. එවිට අපි ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදිව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන උපදේශයන් සහ ඖෂධ මාලාවක් ඒ සඳහා ලබා දෙනවා. සහ ඊට අමතරව බාහිරින් සිදු කරන ප්‍රතිකාරයන් සිදු කරනවා. ඉතින් ඇත්තටම අපි පොහොසත් වුණා ඔහුගේ රෝගය අවබෝධ කරගන්න, ඒ වගේම ඔහුට හොඳ චිකිත්සා පද්ධතියක් තුළින් හොඳින් ප්‍රතිකාර කළා. මේ ඔබ දකින්නේ අවසාන වශයෙන් ඔහු සම්පූර්ණ හිසකිස් පිරුණු හිසක් සහිතව ඔහු සම්පූර්ණයෙන්ම මෙම රෝගයෙන් නිදහස්ලා ඉන්න අවස්ථාව. මෙතන මේ සඳහා විටමින්ස් වර්ග ලබාගෙන තිබුණ විවිධ වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත. ඒ වගේම තමයි මෙම රෝගයට සමගාමීව ඔහුට ස්කින් රෑෂ් එකක් තිබුණා. මේ ස්කින් රෑෂ් එකත් මැනේජ් වෙන්න රුධිරගත විෂ හරණය කිරීමක් සිදු කළා.